ජනතාවනි එකතු වෙන්න විනෝදයට සහාය වෙන්න लीगल मिले करला दिए क्या क्या गोविराजवरू मुरुंगाटू चांदेवर මිනිස්සු දුක් විඳ මිනිස්සු අඩු මිලට අරගෙන ඔක්කොම වැඩි කරන මුංග නැති කරලා දාන්න අපි එකතු වෙන්න ඕනේ. අපිට පක්ෂ පාට ભેද දේශපාලන කිසිම දෙයක් එපා අපට. අපි ගේමට අපි ගොවියට අපේ එකට එකතු වෙමු. බලමු මහලේකන්තුමා දෙන උත්තරේ. පොඩ මේ මාමත් පොඩ මෙහාට එන්න. පොඩක් අපිට මේ කාලේ ඕක ඇයිලා නේ. අල්ලන්න හරි තේන්න. ඉතල අල්ලන්න බෑ. මේ වී ගෙවල් වල මුන් කියලා අපමණ වෙලනම් අපි ගොවි ව්‍යාපාරයේ දේවෝස ව්‍යාපාරේ ප්‍රාප්තිය වෙන සහයෝග හරකෙක් එක්ක ඕකට කරන්නේ ගොඩක් කට්ටිය නම් කැව්වා මෙයාට ගොයක් කොට ගොයන්නේ සමාට ඉන්න කට්ටියක් ඇති නැති කට්ටියක් ඇතිනේ උන් ඉස්සෙල්ලා අපේ ගොඩක්
අසූචි කවන්නේ අසූචි. එයා හොඳ වුණාට එයාගේ පාරේ හොයන්නේ මේ කවන්නේ අසූචි. ඇඟවල වල හිටන් කුකුසායන් හරිද ලේ මිනුවකට ඒ වගේ මුන් දෙන්නත් මෙතනින් කපන්නේ අපි එතන කපන්න හිටියේ නමුත් මෙතන නමුත් අපේ සහභාගී අද මේක අසාධාරණව පේන මිනිසුන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ නේද හරි ආන් පොහොර මිල වැඩි නම් වී මිල අඩු නම් මොකද්ද කොහොමද සාධාරණ? ඒකට සාධාරණයක් වෙන්න තමයි අපි මේ වැඩන්නේ තියෙන්නේ මයික් එක කොහෙද කියන්නේ? ඉතිහාසයේ හරි දෙන්න හරි අවසරයි සිනෝදනාගේ අද දින පදවිය මහා මානී ගොවි ව්‍යාපාරී පදවිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ගොවි ව්‍යාපාරී සියලුම ගොවි සංස්ථාන නියෝජනය කරමින් ඒ වගේම සුළු ගොවි සියලුම දෙනා මෙම අවස්ථාවේදී ශ්‍රීපුර ගොවි සංස්ථානයේ අප ඒකාබද්ධ පදවිය ඒකාබද්ධ ගොවි සංස්ථානයේ සියලුම දෙනා ජයවල කරනවා ඒ අරස්ථානයේ වැඩවසමින් ඒ ස්වාමීන් වහන්සේගේ අභාය වෙනුවෙන් පවත්වන ලද දාන මේ අවස්ථාවේදී එකම අංගික බාරගත් අවශ්‍ය තැන් වලට යොමු කරන බව ප්‍රකාශ කරා. බොහොම ස්තුතියි. එහෙනම් අපි විසින් පවත්වන ලද බීම සංඝයාගේ ඉඳලා අපි දේවල් වල ඔයාලට ජය වේවා. අපේ මහත්ය සාකච්ඡාව සාහන් වෙන්න ඉක්මනට. ජය වේවා. අර්මයා බොරු කියා බොරු කියා මේ අපේ ගොවි මාත්‍රෝ ගොයියන්ගේ දුක පෙන්නන්න ඕනේ. එහෙම හරි ඉන්නකෝ චන්දනයි හෙල්මට් එක ගලවන්නත් පුළුවන්. නැති නතු අමුඩේ අතකට මේ අද වීමිල කීයේ දරව කිව්වද? 80යි 85යි වීමිල මේ වාරගෙන අපි මොනවා කරන්නද? රුපියල් 19500 පොහොර කොට්ටේ. මේව හම්බ කරන්නේ කවුද? මේව අද කාලේ බලනකොට මේ කල්පන මිල හරියට තමයි හැමෝම මේ සක්කිය ආන්නෝට තේරෙන්නේ නැහැ නේ. අයියේ මෙතන කැමරා ඔයා මෙහාට එන්නකෝ. මාත්‍යා මේ පොඩ මෙහාට එන්නකෝ පේන්නේ. නිසංසලා කුමාරි දිසානායක මගේ ගම රුවන්පුර. එතකොට මම සීවලී ගොවි සංවිධානය ඒ වගේම අපේ ඉස්සන්නේව ගොවි සංවිධානයේ ගොවියෙක් හැටියට නියෝජනය කරමින් තමාද මේ ස්ථානයට ආවේ. මම යමක් කියන්නට කලින් මම පළමුව ස්තුතිවන්ත වෙනවා මේ සියලු මාධ්‍ය ආයතනට අපේ පදවියට ඇවිල්ලා අපි ගෙවල් වල අඬා දුක් විඳ හිටපු මානසික මේ වදය ලෝකයට මේ සියලු රාජ්‍ය නිලධාරීන් ඉදිරියට ගෙනියන්න. මොකද ලිඛිතව දුන්නාට පස්සේ ඒක යම්කිසි ෆයිල් එක ලේඛනගත වෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රසිද්ධියේ ලෝකෙ පුරා මේක අදාළ බලධාරීන්ගේ ඇස් අරින්ද මේ මාධ්‍ය ලෝකෙ පුරා විහිදවන්න
අපි වෙනුවෙන් මේ අපේ දුක වෙනුවෙන් මෙතනට ආපු එකට මම පළමුවේ සියලු මාධ්‍ය ආයතන වලට ස්තුතිවන්ත වෙමින් තමයි මම අපේ දුක් ගැනවිල්ල කියන්න පටන් ගන්නෙ. ඇත්තටම දැන් සුවල්ප මොහොතකට කලින් අපේ මේ මෙතන දැන් මාධ්‍ය සාකච්ඡාවේ අනතුරුතුරේදී අපේ මාධ්‍යවේදී නිලධාරිතුමෙක් ඇහුවා මේ 60000ක මුදලක් ගොවියන්ට දීලා තියෙනවා කියන එක. එතකොට ඇත්තටම 60000 දීලා නැහැ කියන්නේ මේ වෙනකොට පොහොර සල්ලි දාපු නැති දෙනුත් තියෙනවානේ. අද මෙතනට ඇවිල්ලා තියෙනවා උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ ප්‍රධාන ගොවි සංවිධාන නියෝජනය සම්මේලනවල නිලධාරිය ඇවිල්ලා ඉන්නවා. මොකද එයාලා සාක්ෂි ඇතුව ඔප්පු කරනවා ඒක දීලා නැහැ කියන එක. එතකොට අපි මේ කියන්නේ මෙතනට රජයට විරෝධීවත් නැතුව මේ ආයතන නිලධාරීන්ට විරෝධීවත් අපි ආපු ගමනක් නෙමෙයි. මොකද එදා අඹුටේ ගහගෙන පයට බාට දෙකක්වත් නැතුව වෙල්යායට ඇවිල්ලා මේ රටේ ලෝකෙ හොල්ලපු අමුණක් ගානේ කුඹුරක් ගානේ ගිහිල්ලා හරක බාන බැඳගෙන හරක බාන බැඳගෙන අඹුටේ ගහගෙන ගිහිල්ලානේ හැවේ කාලේ. ඒ හාලා තමයි කිව්වේ මෙන්න මෙහෙම තමයි පවතින ආණ්ඩු සියල්ලක්ම මෙතෙක් පැවති 70 දශකයේ පැවති ආණ්ඩු සියල්ලක්ම මේ ගොවියන්ට විනයක් කරා මිසක මෙයාලට සෙතක් කරේ නැහැ. මේ සියලු ලංකාවාසී සියල්ලන්ට මේ අකටයුතු කරේ වංචා කරේ කපටිකම් කරේ හොරු බිහි වුණේ කියන තේමාව වාටක මුල් කරගෙන තමයි මේ සියලු අනුර දිසානායක ප්‍රමුඛ සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දෙනා පාරට බැස්සේ වෙල්ලට බැස්සේ හරක් ගාලට බැස්සේනේ. හරක් ගාලට ගියේ කුඹුරු මේ වගා මේ එළවලු යායට ගියේ ඒ වගේ කතා කියාගෙන. හැබැයි ඒවට රැවටිලා ඒ පස්සේ හඹා ගියා ඉන්නේ අද ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ වගේ සුළු චන්ද්‍රපති සතයක් තිබුණ කෙනෙක් අද ඒ ඉතිහාස ගත වුණේ ඒකට. හැබැයි අද මේ වෙනකොට ලෝකේ විදේශ පාලනයෙන් පස්සේ අපේ ලංකාව නිදහස ලැබුවට පස්සේ ලංකාවේ බිහිවිච්ච පල්කඩම හිඟනම අන්තවාදී පිට රටවල අන්තවාදී උන්ගේ ඩොලර් වලට යට වෙලා ජාතිවාදීන්ට යට වෙලා මේ සිංහල දෙමළ මේ ලංකාවේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ යන මේ සියලු ජාති ආගම් වාදීන්ට විරුද්ධව මුන්ට ජම්මයක් නැහැ, මුන්ට ආගමක් නැහැ, මුන්ට දහමක් නැහැ. එතකොට මුන්ට කොහෙන්ද මේ ගොවියන්ගේ බඩගෝත්‍රයේ වේලෙනම කියන එක දන්නේ කොහොමද? මම පුංචිරාල රත්නායක අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති. අද විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙරවලම ව්‍යාපාරයේ තමයි පදවිය. එහා පැත්තේ ත්‍රිකුණාමලේ අනිත් පැත්තේ වවුනියාව. මේ පදවියේ අහිංසක දුප්පත් ගොවි ජනතාවගේ ඒ වගේම මුළු ලංකාවේම ගොවි ජනතාවගේ ප්‍රශ්න දිහා රජයේ බලන විදිය දැකලා අපි පහුගිය කාලේ තීරණය කරා මේ රජය අපිට අහුම්කම් දෙන්නේ නැති නිසා යම්කිසි උද්ඝෝෂණ ව්‍යාපාරයක්වත් පවත්වලා මේකට විසඳුමක් ගන්න. දැන් පළවෙනි එක තමයි වී වලට මිලක්. දැන් රජයේ ගාගෙන යන්නේ ගිය කන්නේ වී සම්බන්ධවනේ. අපි ගිය කන්නේ වී සම්බන්ධව අපි කතා නොකර හිටියොත් දැන් පෙරේදා මිල ප්‍රකාශයට පත් කරා කියලා කවුරු කිව්වද කියන්න දන්නේ නැහැ. මාධ්‍ය නම් දැක්කා. නාඩු රුපියල් 120යි සම්බය 130යි කීරි සම්බය 135යි 40යි කියලා. හැබැයි මේක දැන් කන්න 2024 25 ඉඳලා මේ රජයේ ආපු දවස් ඉඳලා ඒගොල්ලෝ දාපු මිලනේ. ඒතකොට මේක අවම මිලක්. මේ අවම මිල රජයේ දාලා තිබ්බට වී යන්නේ දැන් රුපියල් 90යි 80යි 72යි. දැන් නැගෙනහිර මඩකළු පම්පාර කැපෙනවා. ඒ ගණන් වලට යනවා. දැන් පදවියෙත් පොඩි වැවවල කැපෙනවා. ඒතකොට දැන් මේ වී ටික දෙයි ගන්න බැරුව ඉන්න වෙලාවක ඊට පස්සේ මට හොයාගන්න බැරුව තියෙනවා ආණ්ඩුවේ කුසිකර්ම ඇමතිවරයා කවුද කියලා. මොකද එක වෙලාවකට සෞඛ්‍ය ඇමතිවරයා කුසිකර්මය ගැන කියනවා, එක වෙලාවකට පාරිසරික ඇමතිවරයා කුසිකර්මය ගැන කියනවා. කුසිකර්ම ඇමතිවරයා අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන්ට ලොකු සද්ද දාලා එයා යන ඔය ඇමතිවරයාද කියලා දැන් කවුද කියලා හොයාගන්න බැරුව ඉන්නේ. ඒතකොට නියෝජ්‍ය ඇමතිතුමා අපේ සගයා දැන් පේන්නත් නැහැ. අපිට මතකයි 2021 මම පදවියට ආවා පොහොර ප්‍රශ්නේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලේ ඒ ඇවිල්ලා මෙතෙන්ද මේ ජනතාවත් එක්කම පදවියේ ජනතාවත් එක්ක මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවා. ඒ ඇවිල්ලා මෙතනම මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ වෙලාවේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපිත් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බයි අද පාර්ලිමේන්තුවේ. අද මැති ඇමතිකම් කරනවා. හැබැයි ඒ අය අද මෙතන නැහැ. මේ ගොයියෝ ටිකයි අපි ඉන්නවා තාම. හැබැයි ඒ අය මේ අය ගැන අහුම්කම් දුන්නා නම් අපි අද මෙතෙන්ට එන්න ඕනෙත් නැහැ. මේ ගොයියෝ මෙතෙන්ට රැස් වෙන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ ගැන හරි කනගාටුයි. මම නම් වශයෙන් කියන්න කැමති නැහැ. සමුනාන්තර කවුරුත් දන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ අහිංසක ගොයියට සාධාරණයක් කරන්න. දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් මේගොල්ලෝ එකති දැන් ඇමතිවරයා කියනවා එක වෙලාවකට
අපිට වාරි මාර්ගයෙන් සල්ලි දෙනවා කුචිකර්ම දෙපාර්තමේන්තුවට සල්ලි දෙනවා අපි විශාල මුදලක් වැය කරනවා ඒ නිසා පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න ඕනේ මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ ගොයියෝ මීට වැඩිය කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා මොකද 120ට එහා ගියොත් අපිට හාල් මිල වැඩි කරන්න සිද්ධ වෙනවා කියන කතාව ඇමතිවරයා කියනවා හැබැයි දැන් මම ඔක අහගෙන ඉන්නකොට මාධ්‍යයේ මට පුදුම හිතෙනවා මේ වාගේ මොන්ටිසෝරි කතා මේ කුචිකර්ම ඇමතිවරු කියනකොට මොකද්ද මේ කියන්නේ එතකොට එහෙමනම් ආණ්ඩුවක් තියෙන්න ඕනද දැන් ආණ්ඩුවක් ඕනේ නැණි රටේ ජනතාව බලා ගන්න ඕන නම් ගොවි සංවිධාන බලා ගන්නවනේ දැන් රටේ ජනතාවට කණ්ඩ දෙන්න වෙලා තියෙන්නේ අපිනේ අපි ලංකාවේ බැංකුව වලට රත්තරන් බඩු ටික උකස් කරලා වී වගාව අතිරේක භෝග වගාව කරලා ඒකේ ගන්න අස්වැන්න රටට දීලා අපි ආයෝජනයක් කරන්නේ මේ රටේ මේ ආයෝජනය කරනකොට දැන් ඒ රත්තරන් බඩු ටික බැංකු ණය ටික ගෙවා ගන්න බැරුව වියදම් කරපු නිෂ්පාදන වියදම් ටිකට තල්ලන මුදලක් නැතුව ඉන්න වෙලාවක ආණ්ඩුව කියනවා රටේ ජනතාව උඹලා ආණ්ඩුව ඕනේ නැහැ නේ ඉතින් අපි ආණ්ඩුව කරන්නම්කෝ අපි ගොවි ජනතාව හැටියට අපි ගොවි රටේ මිනිස්සුන්ට කන්න අපි දැනුත් කන්න දෙන්නේ එහෙම කර ගොවි ජනතාව ඉතින් ඒ නිසා ඊයේ කියනවා දැන් අනේක තමයි මම කිව්වේ කැබිනට් ප්‍රකාශකතුමා කියනවා වී මෙට්‍රික් ටන් 39500ක් ගන්නවා මේ මාසේ 10 වෙනිදා ඉඳලා වී මණ්ඩලය ආරිනවා. ඊළඟට මේක කියන්නේ කුචිකර්ම ඇමති නෙමෙයි කැබිනට් ප්‍රකාශකතුමා කියන්නේ. එතකොට 39500ක් ගන්නවා මෙච්චර මුදලක් වෙන් කරලා තියෙනවා. හැබැයි අපි ගන්න ජූනි මේ මාසේ 10 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 25 වෙනකම් විතරයි. දැන් අගෝස්තු මාසේ 25 වෙනකම් ගන්න සීමා කරලා තියෙනවා. අගෝස්තු මාසෙන් පස්සේ ගෝයන් කැපෙනවා ව්‍යාපාරවල. හැබැයි මේ ගන්නකොට 39500 ලංකාවේ යල් කන්නේ මේ වෙනකොට හෙක්ටයාර 4,50,000ක් 5 ලක්ෂයක් විතර වගා කරලා තියෙනවා. ඒතකොට වී මෙට්‍රික් ටන් 20 ලක්ෂයක් 22 ලක්ෂයකට කිට්ටු වෙන්න ලංකාවේ එනවා. ඒතකොට 39500ක් ගන්න රජය ගන්නවා නම් අද ගබඩා ටිකවල එහෙම්ම ගිය කන්නේ වී ටික තියෙනවා. ඒතකොට මේ මහපාරේ තමයි මැනලා රජයට තියන්න වෙන්නේ. තාම ගබඩා ටික හිස් මම හිතන්නේ පදවියක් තව ගබඩාවල වී. එතකොට කවද්ද මේ ගබඩා හිස් කරන්නේ? ගබඩා හිස් කරලා කොහාටද මේ වී ගෙනියන්නේ තියෙන වී? මේවට ක්‍රමවේදයක් ඕ. ලංකාවේ ගබඩා 356ක් තියෙනවා වී අලිමණ්ඩලයේ ආහාර දෙපාර්තමේන්තුවේ. හැබැයි මේ ගබඩා ටික එහෙම්මම වී තියෙනවා. ඒතකොට වී ටික තියලා දැන් 10 වෙනිදා වී ටික මැනලා කොහෙද තියන්නේ? හැබැයි රජයේ දැන් 120ට ගන්නවා කියනවා ගන්න තැනක් ගබඩා ටික ඉස් කරලා ඉන්න ඕනේ අවශ්‍යම තැන. එතකොට මම දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ගබඩා ටික හිස් කරලා හරි රජයේ 10 වෙනිදා ඉඳලා වී ටික ගන්නකොට එතකොට ඉතුරු 39ද අපි කියමුකෝ 50000ක් රජයේ ගත්තා කියලා මෙට්‍රික් ටන්. එතකොට ඉතුරු 22 ලක්ෂ 21 ලක්ෂයක් කාටද දෙන්නේ ඉන්දියාවටද අපි? නෑ මේක හැමදාම රජයට ගන්න බැරි බව අපි දන්නවා. රජයේ කොයි රජයේ තිබ්බත් මෙට්‍රික් ටන් 3 ලක්ෂයක් 4 ලක්ෂයක් තමයි රජයේ ගබඩාවලට ගන්න පුළුවන්. හැබැයි රජයේ ගබඩාවලට ඒ ටික ගන්නකොට පෞද්ගලික මෝල් හිමියෝ තුලා මධ්‍යම පරිමාණ හා මහ මෝල් හිමියෝ මේක ගත්තේ. එhmenan රජයේ මැදිහත් වෙන්න ඕනේ. හාල් කිලෝ අද පාරිභෝගිකයට යනවද රුපියල් 70ට 80ට 90ට අපෙන් ගන්න වී ටික අදත් හාල් රුපියල් 230යි. කැකුළු හාල් 220යි. එතකොට ඒක ගිහිල්ලා තියනවද පාරිභෝගිකයට? ඒක ගැන ඇමතිවරු කතා කරනවද අර පාරිභෝගිකයා ගැන අනුකම්පාව දුක තියෙන අහිංසක පාරිභෝගිකයා ගැන නෑ. එතකොට 230ට හාල් තියෙන රුපියල් 70ට 80ට වී ගන්නවා. එතකොට කීයද යන්නේ වී හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන. එතකොට මහා මෝල් හිමියන්ට මේකේ වැඩිම ලාභය ගන්න දීලා අහිංසක දුප්පත් ගොවියට කියනවා උඹලා අපි පාරිභෝගිකයා ආරක්ෂා කරන්න මේව කරපල්ලා කියලා. ඒ නිසා අපි කරුණා කරලා කියනවා මේ පදවියේ ගොවි ජනතාව විතරක් නෙමෙයි හම්බන්තොට ගොවි ජනතාවත් ඉල්ලන්නේ අඩුම වශයෙන් නිෂ්පාදන වියදම රුපියල් 140ක්වත් මෙතරේ දීපල්ලා. දැන් මම උදාහරණයකට නිකන් කියන්නම් තරලව මෙතන ඉඳලා නිෂ්පාදන වියදම් හාණ්ඩ රුපියල් 30000යි මේ යල් කන්නට අපිට සාධාරණයක් කරපල්ලා කියන එක අපි කියන්නේ. ගිය මාස් කන්නේ පැත්තකට දාමුකෝ දැන් මේ යල් කන්නේ ගෝයන් කපන්න තියෙනකොට හාණ්ඩ 30000යි කපන්න 30000යි 60000යි පොහොර වලට 30000යි 90000යි බිත්තර වේට 10000යි ලක්ෂයයි. නිෂ්පාදන වියදම එතනම රුපියල් 100යි. එතකොට නියර කොටන්න බදින්න තෙල් ගහන්න කම්කරු කුලිය මේ වෙනකොට 1,60,000ක් විතර ගිහින් තියෙනවා අක්කරයකට. හැබැයි ඒක නැතුව අපි කියනවා නිෂ්පාදන වියදම රුපියල් 100 නම් අඩුම වශයෙන් ඔබලා අර 100ට 10 වැඩි කරනකොට 130ක් වෙනවා. දැන් හෙක්ටර් කොබ්බක අඩුව ආයතනය මේ යල් කන්නේ නිෂ්පාදන වියදම රුපියල් 137යි 50යි කියනකොට ආණ්ඩුව කියනවා රුපියල් 120 විතර වී ගන්නවා කියලා. මේක බිහිරි කතාවක් නේ. මොකද්ද මේ කතාවේ තේරුම? ඒ නිසා මේ ඇමතිවරුන්ට මං හිතන්නේ වයර් මාරු වෙලා මොකද්දෝ වෙලා තියෙන්නේ මේගොල්ලෝ ආණ්ඩුවේ ආවට පස්සේ. ඉතින් ඉතින් කුචිකර්ම ඇමතිවරයාට දැන් කුචිකර්ම ඇමතිවරු ඒකයි මං කිව්ව හොයාගන්න නෑ. දැන් කවුද කියන්නේ කියලා. ඉතින් හරි කනගාටුයි. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට අපි ජනාධිපතිතුමාට කියන ජනාධිපතිතුමා
ඔබතුමාගේ ආණ්ඩුවේ හැම ඇමතිවරයෙක්ම ෆේල්. ඒ නිසා කරුණා කරලා ඔබතුමා විතරයි තාම ගොවියෝ ගැන කතා කරේ නැත්තේ. මම පදවියේ ගොවි ජනපදයේ ඉඳලා ඔබතුමාට ජනාධිපතිතුමාට අවධාරණය කරනවා. ඔබතුමාගේ කීප අවස්ථාවක් අපි සාකච්ඡා ඉල්ලුවා. හැබැයි අපිට දුන්නේ නැහැ. පෞගිය කාලේ කුචිකර්ම අමාත්‍යාංශයේ සාකච්ඡා කෙරුවා ගොවි නායකයෝ කියලා කොටසක් ගෙනල්ලා. ඒ ගොවි නායකයෝ නෙමෙයි ගෙනිච්ච ඒගොල්ලන්ගේ පක්ෂයට සම්බන්ධ කාඩර්ලා ටික ගෙනිහිල්ලා වැඩ කරේ. ඊළඟට දැන් මේ දවස්වල කරනවා මේ රජයේ මාර සෙල්ලමක්. මේ සැබෑ ගොවියෝ මෙතන ඉන්නේ කසිප්පුකාරයෝවත් ගංජාකාරයෝවත් වෙන කුඩුකාරයෝවත් නෙමෙයි. මෙතන දේශපාලඥයෝ නෙමෙයි ඉන්නේ. මේ තමයි මේ ලංකාවේ රාජ්‍ය ගොවි සංවිධානය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නායකයෝත් පදවිය අහිංසක ගොවි ජනතාවත්. මේක ඇතුලේ පදවියේ ඉන්න පුළුවන් දේශපාලඥයෝ. අපේ හිටපු රන්දසේන ඇමතුමාට කුමුරු තිබ්බනේ. ඉතින් එයාගේ දරුවෙක් ඇවිල්ලා හිටියොත් එයා දේශපාලනය කරන්නේ නැහැ මෙතන. ඒ නිසා ඔය කියන හැම කෙනෙක්ම දේශපාලනය කරේ මහත්තයෝ. හැබැයි අපි දේශපාලනය නෙමෙයි කරන්නේ. අපි මේ අහිංසක රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි මේ පෙනී ඉන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ අහිංසක ගොවි ජනතාව ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න. ඔබතුමාගේ වචනේ මොකද්ද කියන එක අහගෙන ඉන්නවා. අද රෑම පුළුවන් නම් ජනාධිපතිතුමා අපිට උත්තරයක් දෙන්න හෙට උදේ අපි උද්ඝෝෂණ ව්‍යාපාර නවත්තන මුළු ලංකාවේ. හැබැයි නතර වුණේ නැහැ. අනුරාධපුරයේ අපි නැවතුවේ පොසොන් කලාපය නිසා ලංකාව පුරා බැතිමතුන් පළ අනුරාධපුරයට එනවා. ඒ නිසා අපි නවත්තගෙන හිටියා. මේගොල්ලෝ හිතුවා උද්ඝෝෂණ ඉවරයි කියලා. හැබැයි ඇමතුමාලා කියනවා උද්ඝෝෂණ කරයි යයි කොළඹට යයි. ඔව් අපිත් යයි තමයි ඔබතුමාලාටත් යන්න වෙයි ළඟදින්ම. හැබැයි එක ගොවි සංවිධානයකින් 10 දෙනා ගානේ ආවත් ලක්ෂ 2කට වැඩිය කොළඹ පුරවන්න පුළුවන්. කොළඹ පුරවන්න කලින් ජනාධිපතිතුමා ඔබතුමා අපිට තීරණයක් දෙන්න බී වලට නියම මිලක් දෙන්න. මේ පහුගිය මිල දාගෙන එක කතන්දර කියන්නත් එපා. ඔබතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරු දාලා මේ අහිංසක ගොයියෝ අවලාද කරන්න එන්නත් එපා. ඒ නිසා කරුණා කරලා කියනවා මේ ගොයියා රජ වෙන කතාව මම අවසාන වශයෙන් ඊයේ කියනවා එක ඇමතිවරයෙක් ගොයියා රජ වෙන කතාව. අපේ කවුද මේ රොබර්ට් නොක්ස්. මං හිතන්නේ ඇමතිවරයා කළුතර දිස්ත්‍රික්ක ඇමතිවරයා දන්නෙත් නෑ රොබර්ට් නොක්ස් කොහෙට ආවද කියලා. රොබර්ට් නොක්ස් අනුරාධපුරයට ආවා. හැබැයි මේ උඩ රට කට්ටිය විතරයි රජ කරන්න, පහත රට කට්ටිය විතරයි. ඒක වංශක් වාසීන් විතරයි රජ කරන්න. මේක අතීතයේ හදපු පච කතාවක් කියලා අපි දැන් සමාජගත කරනවා මේ මැති ඇමතිවරු. හැබැයි රොබර්ට් නොක්ස් ආවේ අනුරාධපුරයට. අනුරාධපුරයට ඇවිල්ලා අනුරාධපුරේ ඉඳලා මේ ව්‍යාපාර බලාගෙන යනකොට නාට්‍ය දුව ව්‍යාපාරේ කළුවිල කියන ගහක් යට ඉඳගෙන තමයි රොබර්ට් නොක්ස් මේ ගොවි ජනතාවගේ අහිංසක ඉල්ලීම බලලා මේ දුක දැකලා මේ පොතක් ලියනවා. මේ පොතේ කියන්නේ මඩ හොදාගත් කලට ගොයියා රජ කරන්න පුළුවන් කියලා රොබර්ට් නොක්ස් ලියන්නේ අනුරාධපුරේ ඇවිල්ලා අනුරාධපුරේ අහිංසක ගොවි ජනතාවගේ දුක දැකපු වෙලාවේ තමයි ලියන්නේ. හැබැයි අර මහා වංශය වෙනස් කරන ත්‍රිපිටකය වෙනස් කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි මේ ඇවිල්ලා දැන් වෙන කතන්දර කියන්නේ. අපෙන් අහන්න ඉතිහාසය. අපි සංස්කෘතික උරුමයක් එක්ක සංස්කෘතික දරුවෝ අනුරාධපුරේ ඉන්නේ. අපි සංස්කෘතියත් එක්ක ගමයි පන්සලයි දාගබයි අපිට ඉතිහාසයක් තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉඳලා ඒ ඉතිහාසය දැනගන්න ඕන නම් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට කියනවා අපි ගාවට එන්න අපි පන්තියක් තියලා ඕගොල්ලන්ට ඉතිහාසය උගන්වන්නම් කියලා. ඒ නිසා අපි අර ඒගොල්ලන්ගේ බංකු කිව්වට බංකු අවස්ථිතාවයක් නැහැ. සීමා බෝධියයි රුවන්වැලිසෑය අතර මහමෙවුනා වෙනට එන්න අපි දිනයක් අපි දෙන්න ඕන වෙලාවක දෙන්නම්. අපි උගන්ලා දෙන්නම් ඉතිහාසයයි සංස්කෘතියයි මොකද්ද කියන එක මේ රටේ ආණ්ඩුවට කියමින් අපි අවසාන වශයෙන් මේ පදවේ ජනතාව වගේම රටේ ගොවි ජනතාව ඉල්ලන්නේ අඩුම වශයෙන් නාඩුවට රුපියල් 120ත් කීර සම්බවලට ඉන් එහාට 150 ඉල්ලන අපි අඩුම වශයෙන් 140වත් නාඩු වලට අපිට දෙන්න. ඒ වගේම අවසාන වශයෙන් තව කියන්න ඕනේ රජයේ අවම මිල දාලා තියෙනවා 120 නම් පෞද්ගලිකාංශයට ඉතින් එහාට ගන්න එපා කියන එකත් රජයේ මැදිහත් වෙන්න කියන එක. මොකද පෞද්ගලිකාංශය 120න් අඩුව ගන්නවා නම් අවම මිලක් දාන්න අවශ්‍යතාවය නැහැ. හැබැයි හාල් මිල හැම තියෙනවා. ඒකට රජයේ මැදිහත් වෙන්නේ නැහැ. එhmenan හාල් මිලටත් යම්කිසි තීරණයක් ගන්න කියමින් මම නියම දෙනවා. පදවිය ජනතාවට ගොඩක් ස්තුතියි. පදවිය ව්‍යාපාරයේ ඒකාබද්ධ බෙදුම්මැල ගොවි සංවිධානයේ සභාපති නම පී.එච්. සුනිල්. අපි පදවිය ගොවි ව්‍යාපාරයේ ගොවි ජනතාව මේ ස්ථානයේ සහභාගී වෙලා උදෑසන සිට මේ කරන ව්‍යායාමය මේ කරන සටන මොකද්ද කියන එක අපි මේගොල්ලන්ට කියන්න ඕන, රටට කියන්න ඕන. අපි කියන්නේ වෙන දෙයක් නෙවෙයි. මේ රටේ ඉන්න පාලකයින්ට මේ වී ගොවිතැන සඳහා වෙහෙස මහන්සි වෙලා වී ගොවිතැන කරන ගොවි ජනතාවගේ අස්වැන්න මේ වෙනකොට ගිය මාස් කන්නේ සියලුම ගොවීන්ගේ දෙකෙන් පංගුවකට වැඩි වී ප්‍රමාණය මේ දවස්වල මේ වෙනකොටත් ගෙවල් වල තියෙනවා. යල් අස්වනු නෙලන්න තව සුළු කාලයයි තියෙන්නේ පදවි මහ ව්‍යාපාරයේ. ඒක නිසා රජයේ මැති ඇමතිවරුන් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිහිපු මේ කණ්ඩායම තමයි අද රටට මහා ලොකු
පම්පෝරි දාගෙන ගොවි ජනතාව මෙල්ල කරන්න සූදානම් වෙන්නේ. ඒක නිසා අපි පදවියෙන් අදාවදී වුණේ. අපි පදවිය ගොවි ජනතාව හැටියට කියනවා ඔය ලාල් කාන්තලාට සියලුම නාමල් කරුණාරත්නලා බණ්ඩි කාපු නාමල් කරුණාරත්නලාට අපිට සහන දෙන්න සියලුම දේවල් වලට කතා කරපු වසන්ත සමරසිංහලාට මේවා දිහා බලලා කතා කරපල්ලා. මේවා දිහා බලලා කතා කරපල්ලා. අපි කියන්නේ වෙන දෙයක් නෙමෙයි උඹලට. අපි කියන්නේ ගොවියා කරන වී ගොවිතනේ නිෂ්පාදන වියදම් හදපල්ලා. හදන්න දන්නේ නැත්නම් ගොයියෝ ගාවට ඇවිල්ලා දැනගනින්න. නිෂ්පාදන වියදම හදලා ඒකට 130ක් එකතු කරලා ගොයියට වී මිල රුපියල් 140ක් වෙන්න දීපල්ලා කියලා තමයි මේ ගොවි ජනතාව කියන්නේ. ඒක නිසා උඹලගේ පම්පෝරි කතා තියාගෙන අපි කියනවා ඔයාලට උඹලට ඒ පම්පෝරි කතා වලින් ගොවි ජනතාව මෙල්ල කරන්න බෑ. මෙල්ල කරන්න ලෑස්ති වෙන්නත් එපා. පදවිය ගොවි ජනතාවගේ මුළු රටේම ගොවි ජනතාව නැගිටලා තියෙන්නේ. අද හිතලා බලපල්ලා මාළු කිලෝ එකක් පදවිය වැවෙන් අල්ලන මාළු කිලෝ එකක් කණ්ඩයකෝ වී කිලෝ 8-10ක් විකුණන්න ඕන. වී කිලෝ 8-10ක් විකුණන්න ඕන ගොවිතැන් කරන වැවේ වතුරේ ඉන්න මාළු කිලෝ එකක් ගන්න. මේ ටික මුන්ට තේරෙන්නේ නැහැ. සියලුම දේවල් අපි කියන්නේ අපිට නිෂ්පාදන වියදමක් දීපල්ලා. අපි ජීවත් වෙන්නේ කොහොමද? මේ රටේ ඩීසල් මිල, පෙට්‍රල් මේ කර විදුලිය සියලුම දේවල් වැඩි වෙනකොට තේ කඩකාරයාගේ ඉඳලා ගණන් වැඩි වෙනවා. යකෝ මේක පුදුම වැඩන්නේ මේ අහිංසක වී ගොවියට. මේ කරන අසාධාරණ අපි කියන්නේ අපිටත් වී වල ඒ බඩු මුට්ටු ගන්න ඒ වගේ යපේ ඒවා අරගෙන ප්‍රයෝජනෙට ගන්න අපිට වී මිල දීපල්ලා. උඹලා කියන්න එපා අපෙන් බත කාලා ජීවත් වෙන්නද හදන්නේ. රටේ ප්‍රධාන ආහාරය වෙච්ච දේ තමයි වී වලින් නිෂ්පාදනය වෙන හාල්. ඒක උඹලා කියන්නේ රටේ මිනිසුන්ට 120 ගානේ අපිට වී දීලා මොකක් කරන්නද යකුනේ. මොකක් කරන්නද මේ අහිංසක ගොවි ජනතාව. ඒක නිසා සාධාරණ මිලක් නිෂ්පාදන වියදම හදලා ඒ නිෂ්පාදන වියදමට 130ක් එකතු කරලා කයිවාරු ගහන්න නැතුව ගොවි ජනතාවට ලැබෙන්න සලස්සපල්ලා. පරණ වී අලුත් වී නැ උඹලා ගබඩ ඇරිය ගිය කන්නේ ටික දවසයි. මහා කන්නේ වී ටික දී ගන්න බැරි වුණා. ඒක නිසා ඒ වී මේ යල් කන්නේ කැපෙන අස්තන ගන්න නිසි වැඩ පිළිවෙලක් යොදපියු කියලා තමයි අපි කියන්නේ. දිස්ත්‍රික් අපේ ගොවි නායකයාත් අපිත් එක්ක ඉන්නවා. අපි කතා වෙලා තියෙනවා මේ සටන මෙතනින් අතාරින්නේ ලංකාව පුරාම කරලා ගොවි ජනතාව උඹලත් සමගම අපිට මිලක් දෙන්නතුරු මේ සටන අපි අතාරින්නේ නැහැ කියන එක ප්‍රකාශ කරමින් නේනවා බොහොම ස්තුතියි. මම එම්.ඒ. අනුරු මිරිහාන පදවිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම්. අද අපි පදවි ව්‍යාපාරයේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරේ පටන් ගත්තේ අපට නිසි වී වලට නිසි මිලක් අවශ්‍යතාවයක් තියෙනවා. අවශ්‍යතාවය මුළු රටේටම තියෙනවා. ඒක දැනුම් දෙන්නයි අපිට යෙදවුම් වල පොහොර වල සහ කුසි රසායනික ද්‍රව්‍ය වල මිල ඉතාමත් ඉහළයි. වැඩකුලි ඉහළයි. සියලුම දේ ඉහළ ගිහිලා තියෙන අවස්ථාවක තමයි අපි මේ ගොවියා වෙනුවෙන් මේ පාට බහැලා මේ කරන්නේ. හැබැයි ගොවියා මුලා කරගෙන ගොවියට බොරු පොරොන්දු දීලා එයා මේවා කරලා ගත්තු රජයේ ගත්තු මේ අනුර කුමාරගේ රජය මේකේ ගොන් දෙන්නෙක් ඉන්නවා. ගෝයන් කාපු අපට ඒ දවස්වල නාමල් මේ කරුණාරත්න කියන හරක වෙල්ලෑට බහලා ගෝයන් කනකොට අපට බැරි වුණා මේක හරකෙක් කියලා තේරුම් ගන්න. නමුත් මෙවුන්ට දැන් මේ ගොවියන්ගේ ඉල්ලීම් එනකොට දැන් ගොවියන් ලොකු අභියෝගයක් වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට. ඒ හින්දා තමයි අර පොළොන්නරුවේ රාජ්‍ය නායකයා කියන බීඩි සරතා ගොවියන්ට අපහාස කරන්නේ කසිප්පුකාරයෝ කියලා. ලාල් කාන්තලා අපහාස කරන්නේ මේ රජකමට සුදුසු උඩ රටේ උන් විතරයි. මේ ඒ හින්දා මේක මෙහෙම කතාවක් තියෙනවා කියලා ඒ අපහාස කරන ඒවට අපි ගොයියෝ වෙනුවෙන් සැලෙන්නේ නැහැ. අපි උන්ට කියනවා අපි මේ අද බහැලා තියෙන්නේ අද නෙමෙයි දැන් මේ අපි ගොවි සංවිධාන වලින් බහින්නේ රජයත් එක්ක වෛරය පිරිමහන්න නෙමෙයි. උඹලගෙන් වෛරය පිරිමහන්නේ අපිට දීපු පොරොන්දු ඉෂ්ට කරන්න නැති නිසා. එහෙම නැත්නම් මේ බහැලා තියෙන එක ගොවි සංවිධානයක් කසිප්පුකාරන්ගේ ගොවි සංවිධාන නෙමෙයි. මේවා රාජ්‍ය ගොවි සංවිධාන. මේවා කටයුතු කරන්නේ මේ ගොවි සංවිධාන වල සියලුම නායකයෝ මේ ගොවි සංවිධාන කටයුතු කරන්නේ රජයත් එක්ක. අපි ගොවි ජන සේවා මධ්‍යස්ථානයත් එක්ක වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක කුසිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක වාරි මාර්ග ජල කරන අංශයත් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු එක්ක තමයි අපි ගොවි ජනතාවට සේවය කරන්නේ. ඒ නිසා උඹලා බොරු කයිවාරු ගහලා මේ කසිප්පුකාරයන්ගේ ගොවි සංවිධාන කියලා ගොවියට මඩ ගහලා ඒ දේ කරන්න ලැහැත්ති වෙන්න එපා. අපි මේ හැරේ ඉල්ලනකොට මේ ඉල්ලන්නේ ගොවියට නිසි මිලක්. අඩු ගානේ අපේ ඉල්ලීම තමයි ඒකාබද්ධ ගොවි සංවිධානයේ පදවි ව්‍යාපාරයේ ඉල්ලීම තමයි
වේලිච්ච වී කිලෝ එකට රුපියල් 40ත් 140ත් 150ත් අතර මිලක් ඕනේ. අනිවාර්යෙන්ම ඕනේ. ඒ කියන්නේ කපන ගමන් අමු වී වලට රුපියල් 118ක මිලක් ඕනේ. ඒක ලැබෙන තුරු අපි මේ සටන ගෙනියනවා. මේකෙන් මෙයා වුන් නැත්නම් අපි ඉදිරි මාස් කන්නේදී අපි තීන්දුවක් ගන්නවා. මොකද්ද අපි කරන්නේ? මාස් කන්න ඒකාබද්ධ ව්‍යාපාර අපි ගොවිතැන කරනවද? එහෙම නැත්නම් අපි කන්න රැස්වීම පවා වර්ජනය කරලා තීන්දුවක් ගන්නවද කියන එක අනුරාධපුර දිස්ත්‍රික්කය විතර නෙමෙයි 19600ක් වෙච්ච ලංකාවේ සියලුම ගොවි සංවිධාන එකට මිටට එකතු වෙලා උඹලගේ ආණ්ඩුව ගෙදර යවනකල් පන්නනකල් අපි සටන් කරලා අපේ ඉල්ලීම් දිනා ගන්නවා. අපට වෙන අරමුණු නැහැ. අපේ එකම අරමුණ ගොවියා නැංවීමේ අරමුණ කියන පණිවිඩය රජයටත් ලබා දෙමින් මානීය වෙනවා. බොහොම ස්තුතියි. පොහොර ලබා දීමේ දහදස් ගානක ලබා දුන්නේ ගොවියෝ මේකට කතා කරන්නේ නැහැ කියලා. ඇත්තද මොකද්ද? ඇත්තෙම ලාල්කාන්ත ඇමතිවරයා කියන්නේ අමු බොරුවක්. මේ කිසි කෙනෙකුට රුපියල් මේ නාමල් කරුණාරත්න ඒ ගොන් ඇමතියා කියන්නේ තනිකර බොරුවක්. අපිට අපේ කොයි මේ අහන්න අක්කර 3 ගොවියෝ මෙහෙ ඉන්නේ. අක්කර 3ක් හිමි ගොවියෝ ඉන්නේ. කිසි කෙනෙකුට රුපියල් 32000යි හම්බුනේ. 60000ක් හෙක්ටයාරයකටවත් මොකකටවත් 60000ක් මුදලක් අපිට හම්බුන්නේ නැහැ. ඒ අමූලික බොරුවක් කරන්නේ ඒ කොහටවත් දීලා නැහැ. අපි ආරංචි කරලා බැලුවා. දැන් මෙතන ඉන්න අනුරාධපුර දිස්ත්‍රික් අපේ ගොවි සංවිධාන වල දිස්ත්‍රික් නායකතුමා ඉන්නවා. එප්පාවල කැකිරාව හැමතැනම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි නායකයෝ මෙතන ඉන්නවා. මේ එක්කෙනෙක්වත් කිසිම තැනක අපිට ආරංචියක් වෙලා නැහැ. රුපියල් 60000ක් ගොවියන්ට සහනාධාරයක් දුන්නයි කියලා රුපියල් 32000 දුන්න අක්කර 3කට. ඒ අරෙන්ඩ වෙනම දෙයක් දීලා නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒ පම්පෝරි ගහනවා මේ අපි ඒ නිසා මේ මිල වැඩි කරන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. එහෙම සහනාධාර දීලා නැහැ. ඒ නිසා අපි ඒවට කියලා ගොයියෝ නිකන් අර ඡන්දේ ගන්න ඉස්සෙල්ලා කියලා රැවට්ටුවා වගේ. දැන් නම් ඉතින් ගොවි මහත්තුරු රවට්ටන්න නාමල් කරුණාරත්නට බෑ. ඉතින් අපි හැබැයි රැවටුණා. තනකොළ කනකොට අපිට හැබැයි රැවටිච්ච දේ තමයි නාමල් කරුණාරත්න කුමුරු යායට බහැලා තනකොළ කනකොට අපිට හිතා ගන්න බැරි වුණා මේ කන්නේ හරකෙක් කියලා. ඒ හින්දා තමයි දැන් අපිට වැරදිලා තියෙන්නේ. අපි දැන් ඒක ඇත්ත කියනකොට අපිට මඩ ගහන්න තමයි ওই දේවල් කරන්නේ. මම අතුල දිසානායක මහවැලි එච් කලාපයේ එප්පාවල කොට්ටාසේ 403 D1 ගොවි සංවිධානයේ හිටපු සභාපති. අද මේ මාධ්‍ය සාකච්ඡාව මෙහි පැවැත්වෙන්නේ පදවිය ගොවි ජනතාවත් එක්ක. අපි පදවියට ආවේ පදවියේ ගොවි ජනතාවගේ තියෙන විරෝධය අර හම්බන්තොට වගේ අම්පාර වගේ මහවැලි එච් කලාපේ වගේ මේ හැම තැනකම තියෙන එක ඉල්ලීම තමයි නාඩු වී කිලෝ එකකට රුපියල් 140ක අවම මිලක් දීලා මේ රටේ නිෂ්පාදන වියදමට හරියන මිලක් ගොවියට ලබා දෙන්න කියන කාරණේ මතක් කරන්න තමයි අපි මෙතෙන්ට ආවේ. මේ මෙතෙන්ට එනකොට අපි දැකපු දේ තමයි මේ අහිංසක ගොවියෝ ඉතාමත් ඕනෑකමින් මේ ආණ්ඩුවේ මේ පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා සන්නස් පත්‍රයක් දීලා ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඉල්ලුවේ අපි මෙතෙන්ට ආවේ සාමකාමීව මෙතෙන්ට ආවේ රණ්ඩු වෙන්න නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා අපි ඉල්ලන්නේ එක දෙයයි අපේ නාඩු වී කිලෝ එකට රුපියල් 140ක් දීපන් කියන කාරණේ. ඒ නිසා මේ ආණ්ඩුව තේරුම් ගන්නට ඕනේ මේ ගොවි ජනතාව හැමතැනම නැගිටලා මේ මහපාරට ඇවිල්ලා කියන්නේ එදා ආණ්ඩුව කියපු දේවල් මතක් කරන්න. අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අපි කියනවා මඩ සෝදාගත් කල ගොවිය රජකමට සුදුසුයි කියලා. ඔබතුමාට එදා වේදිකාවේ විපක්ෂයේ ඉන්නකොට ජනාධිපති වෙන්න ඉස්සලා කියලා පිළිගන්න පුළුවන් නම් ඇයි ඔබතුමාට අද පිළිගන්නවන්න බැරි? ඔබතුමාගේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට මේ කාරණේ ඇත්ත. අපි දන්නවා ඉතිහාසයේ අපි අනුරාධපුරයේ මිනිස්සු අපි මේ රටේ හොඳට ගොවිතැන් කරලා බත් බුලත් කන මිනිස්සු අපි මේ රටේ ඉතිහාසය දන්නවා. හැබැයි අද අනුර කුමාර දිසානායකට මේ සියල්ල අමතක වෙලා නලින්ද ජයතිස්සලාට මේ සියල්ල අමතක වෙලා අද නලින්ද ජයතිස්සලා ඌවනාවෙන් උනන්දුවෙන් ඉන්නවා මේ රටේ දැන් ගොවිකම කරා. මම නලින්දට එකක් කියන්න ඕනේ. ඇමැතුමාට එක දෙයක් කියන්නට ඕනේ. කුණුහරුප අහගන්න සූදානම් වෙන්න එපා.
ඒ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. අද මේ රටේ ඩෙන්ගු ජනතාව 50000 පැනලා හොස්පිටල් වල වහන්න වෙලා. අද වාට්ටු වල ඉඩ නැති වෙලා තමුන්නාසේගේ වැඩේ කරගන්න තමුන්නාසේ අනුන්ගේ දෙපරදු අස්සරින් ගන්න දෙන්න එපා. අපි මේක බේරගන්න ලාල්කාන්ත එක්ක අපි මේක බේරගන්න නාමල් එක්ක අපි මේක බේරගන්න ජනාධිපතිත් එක්ක තමුන්නාසේලා මොකද මේ කොහෙවත් කඩවලට රින් ගන්න යන්නේ. ඒ නිසා තමුන්නාසේලා දන්නේ නැති ඉතිහාසය කියන්න තමුන්නාසේලා දන්නේ නැති ප්‍රකාශ කියන්න ආවොත් එහෙම තමුන්නාසේලා නැවත වතාවක් මතක් කරන දා තමුත් එක මින් කිව්වා වගේම ගොවි සංවිධානය 19600යි අරගෙන මේ රටේ නාඩු වී කිලෝ එක මේ යල් කන්නේ අස්වැන්නේදී රුපියල් 140 ලීකට මිල ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම කොළඹට එනවාම තමයි. ඒකට අපිට හයිය තියෙනවා. අපි ඒකට වැඩ පිළිවෙල සූදානම් කරලා ඉවරයි. හැබැයි එහෙම නැතුව තමුන්නාතරා ආයවතක් මතක් කරන්නට ඕනේ. මේ රටේ මඩ හොදාගත් කල ගෝවියා රජකමට සුදුසු නැත්නම් මං අභියෝග කරලා කියනවා මේ රටේ ජනාධිපතිකම රජකම උන මිනිමරුවන්ටද කියලා. අද වෙලා තියෙන්නේ එව්වා. අද මේ රටේ කරුමේ මිනිමරුව මේ රටේ පාලනේ බාර අරගෙන මේ මිනිමරුව උත්සාහ කරනවා මේ රටේ ඉන්න අහිංසක ගොවි ජනතාව බය කරන්න. මේ රටේ ඉන්න අහිංසක ගොවි ජනතාවට අවලාද කියන්න කසිප්පුකාරයෝ කියනවා අපි වවලා කන්නේ නෙමෙයි යාවේ කියලා කියනවා. ඒ නිසා ඔය අවලාද කියන එක පැත්තක තියලා ඉතාමත් මොනකමින් ආණ්ඩුවට කියනවා අනුර දිසානායක ජනාධිපතිතුමා ඉතාමත්ම උවමනාවෙන් අනුරාධපුරේ පුරවැසියෙක් විදිහට ඉල්ලීමක් කරනවා. මේ පදවිය කියලා කියන්නේ අවුරුදු 100,000 ගණනක් පරණ ව්‍යාපාරයක්. මේ වගේ ඇවිල්ලා බලන්න මේ රටේ මේ මිනිස්සු විඳින දහදුක දිහා බලන්න බලලා ඉවරලා තමුන්නාන්සේගෙන් ඉල්ලන්නේ අපේ දහඩිය වලට සල්ලි මේ මහ පොළව වීබුසල් 5ක් වපුරලා වීබුසල් 300ක් අරගෙන වෙළඳ පොළට දුන්නාම ඒකට යන සාතික මිල අපි මේ ඉල්ලන්න ඇවිල්ලා ඉන්නේ. අපි එහෙම නැතුව තමුන්නාන්සේගේ ආණ්ඩුව වෙලා නෙමෙයි. හැබැයි තමුන්නාන්සේලා මේක දුන්නේ නැත්තම් තමුන්නාන්සේලා මේකට කන් දුන්නේ නැත්තම් තමුන්නාන්සේලා මේ රටේ පාලන බලය අතාරින්න සූදානම් වෙන්න කියලා පණිවිඩය දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් නවතිනවා. බොහොම ස්තුතියි. මම නිමල් හේවාවිතාරණ උතුරුමැද පළාත් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම්. අද අපි වීවලට මිලක් ඉල්ලලා උතුරුමැද පළාතේ ආරම්භක උද්ඝෝෂණය පවත්වන්න කටයුතු සූදානම් කරා පදවිය පුරවරෙන්. අපි මීට ටික කාලයකට පස්සේ පොසොන් උදාවත් එක්කලා මේ උද්ඝෝෂණ ව්‍යාපාරය අනුරාධපුර උතුම් වූ ජයසිමහා බෝධියට පැමිණෙන බැතිමතුන් උදෙසා මේ උද්ඝෝෂණ ව්‍යාපාරය මඳකට නවත්තලා තිබුණා. වීමිලක් එක්කලා සටන් පොරවදින සටනේ අපි අදින් පටන් ගත්ත පදවියේ ජනතාවත් එක්ක පදවියේ ගොවි ජනතාවත් එක්කලා අපි අපේ උද්ඝෝෂණ ව්‍යාපාරය නැවත වරක් ආරම්භ කරමින් මේට හොඳ ස්ථාවර ආරම්භයක් ගත්තා කියන එක අපි රටේ ජනතාවට පෙන්වන්නට කැමතියි. කෙසේ වෙතත් බොහොම කෙටියෙන් කතා කරන්නට ඕනේ. අපේ ගොවි නායකයෝ සියල්ල ප්‍රකාශ කරා ගරු ජනාධිපතිතුමනේ අපි ආරම්භ කරපු සටන දිනලා මිස පසුබසින්නේ නැහැ කියන එක ඔබතුමා අවධාරණය කළගත යුතුයි. ඔබතුමාගේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට අනවශ්‍ය කතා ගොවියන්ට අවලාද කරමින් ගොවි ජනතාව අපහසුතාවයට පත් කරන්නට බොහෝසේ කටයුතු කරන වග අපි දන්නවා. ඔබතුමාලා බලයේ ඉන්න කාලේ කරපු කතා ගොවි රජවරු කියලා බලයට ඇවිල්ලා ගොවියන්ගේ කරපිටින් බලයට අත්පත් කරගත්තු ඔබ වසර දෙකක් යන්නට මත්තෙන් මෙවැනි අවලාද කියන මට්ටමට වැටේ කියන තත්ත්වය අපි කිසිසේත් හිතුවේ නැහැ. කෙසේ වෙතත් අපේ සටන අපි ආරම්භ කරනවා. අපි තව දවස් 10ක් ඇතුළත අනුරාධපුරයේ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කළ ඔබතුමාලා පිළිතුරක් දුන්නේ නැත්නම් මතක තබා ගන්න ගරු ජනාධිපතිතුමනි උපවාසයක් අනිවාර්යයෙන් මේ මාසේ 15 වෙනිදා පස්සේ අනුරාධපුරේ ආරම්භ කරලා එයින් නොනැවති ඒටත් පිළිතුරක් නොලැබුණොත් දිස්ත්‍රික්ක 25ම ගොවි ජනතාවත් එක්ක කොළඹට ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ උපවාස කළා හරි මේ සටන ජයග්‍රහණය කරනවා කියන එක දැනට ඔබතුමාලා මතක තබා ගන්න කියන කාරණය මතක් කර සිටිනවා. ස්තුතියි. නිහල් වන්නියාරච්චි ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම්. මම හිතනවා අද දින අපි ඒකාබද්ධ ගොවි සංවිධානයක් වශයෙන් පදවියට ඇවිල්ලා මේ කරන සටන කරේ සැබෑ ගොවි නායකයෙක් එක්ක එකතු වෙලා සැබෑ ගොවියෝ වෙනුවෙන්. හැබැයි මේ බව දැන් මේ රජයට අමතක වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි බල්ලෝ රජ වුණාම බල්ලෝ දන්නේ සැබෑ රජවරු කවුද කියලා. එහෙම රටක් අද. දැන් මේ ඉන්න ලාල්කාන්තලාට එහෙම මම හිතන්නේ මෝල්කාන්තේ මන් දන්නේ නැහැ. එතුමා කියනවා රජකමට ගොයියා සුදුසු නැහැ කියලා. හැබැයි මේට ඉහතදී පෙර රජකාලේ තියෙන ගෞරවය දුන්නේ ගොයියෝම නෙවෙයි රටේ ඉන්න පාලකයෝ. එහෙම දීපු එක දැන් මේ අපේ ගොයිය හැල්ලු ලක් කරන මේ ලාල්කාන්තලා ගොවිතැන ගැන හරි අවබෝධයක් නැතුව පහුගිය කාලේ හිඟා කාලා රජ වුණාට මේ හැබැයි රජකම කරන්නේ කොහොමද කියන එක දන්නේ නැති අවබෝධයක් නැති
කෙනෙක් තමයි කුෂිකර්ම ඇමතිතුමා. එතුමා හැමදාම කරන්නේ ගොයියා බොහොම බාල්දු කරන එක. ඒ වගේම රාජ්‍ය සේවකය තමයි හොඳයි කියන එක. එතුමාලා කියන්නේ වාරි මාර්ග පද්ධති ඇල දොළවල් හදලා තියෙන්නේ රජයේ මුදලින් කියලා. හැබැයි එතුමාලා අමතක දන්නේ ඒ කාලේ භීෂණ කාලේ රජයේ දේපල කවුද හානි කරේ? වීගබඩා, හෝරගබඩා, ඒ වගේම ගොවිජන සේවා සෙන්ටර්, ඒ වගේම වාරි මාර්ග ආයතන වල තිබුණු යන්ත්‍රෝපකරණ විනාශ කරලා දැන් කියන වැඩි හරියක් ගොවි ජනතාව භුක්ති විඳින රජයේ දේපල වලින් නිසා අපිට මේ වීමිල මේ සාධාරණයට මේ 120 ඇති කියලා. මුන් කොහොමද දන්නේ 120 හැදුවේ? මේ ගොවිතැන් කරන සැබෑ ගොවියෝ දන්න ඒ වියදම මං හිතන්නේ අපි දැන් ගණනය කරලා දීලා තියෙන්නේ. ඒකද මං හිතන්නේ ඉස්සෙල්ලා සාකච්ඡාවක් තිබ්බා අපි දැක්ක හොරෙන් තිබ්බා. තමන්ගේ පාක්ෂිකව ගෙනල්ලා අමාත්‍යාංශෙ තිබ්බා. ඒක සාධාරණ සාකච්ඡා නෙවෙයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාට සම්බණ්ඩයයි පුතා නිසා අපි මේ මෙච්චර ඉවසුවා. අවුරුද්දක් ඉවසුවා. ඔයතුමාගේ ඉල්ලීමක් කරනවා මේ සැබෑ ගොයියන්ගේ අරගලය මේක අපි නතර කරන්නේ අපේ වීමිල දැන් මේ කිව් ගොයියෝ කිව් ආකාරයට 140ක් දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ අරගලය දිරණකම් අපි කොළඹට ආවිල්ලා මේ සටන කරන එක කරනවාමයි කියන එක මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ